අද දවසේ දෙවියන්ගේ දරුවන් බොහෝ දෙනෙකුගේ ජීවිතවල තිබෙන විශාල භීතියක් නම් මම අවසානයේ දක්වා දෘಢව සිටින්නේද නැත්නම් මම වැටී යන්නේද කියන එකයි. ආත්මීය ජීවිතය යනු ඍජු මාර්ගයක් නෙවෙයි. එය උස් පහත් සහ සැලවෙන ස්ථානවලින් පිරුණු සීරුමාරු මාර්ගයක්. දිලපතා බාවල එබැවින් සහෝදරයනි ඔබගේ කැදවීමත් තේරීමත් තහවුරු කරගැනීමට තවදුරට උත්සාහවන්ත වන්න. ඔබ මේවා කරන්නේ නම් ඔබ කිසිදා වැටෙන්නේ නැහැ. දෙවනි පේතෘ පළමුවැනි කොටස 10 වෙනි වචනය. අද දවසේ දිව්‍යයන්ගේ දරුවන් බොහෝ දෙනෙකුගේ ජීවිතවල තිබෙන විශාල භීතියක් නම් මම අවසානයේ දක්වා දෘಢව සිටින්නේද නැත්නම් මම වැටී යන්නේද කියන එකයි. ආත්මීය ජීවිතය යනු ඍජු මාර්ගයක් නොවේ. එය උස් පහත් සහ සෙලවෙන ස්ථානවලින් පිරුණු සීරුමාරු මාර්ගයක්. ප්‍රේරිත පේතෘ තම ජීවිතයේ අවසානයට ළඟාවන විට සභාවට ඉතා වැදගත් උපදෙස් කීපයක් ලියයි. මෙම පදයේදී දෙවියන්ගේ දරුවෙකුට විශ්වාසීය ධාවනය අවසානය දක්වා ආරක්ෂිතව විනාශ නොවි කරගෙන යා හැකි ආකාරය පිළිබඳ උපදෙස් හෙළි කරයි. එබැවින් දෙවියන්ගේ දරුවන් තම ආත්මීය ජීවිතයේ වැටී යාමට ඉඩ නොදීමට අවධානයෙන් සිටිය යුතුයි. අපි වැටී යාමෙන් වළකින්න කැමති නම් අපගේ කැඩවීම සහ තේරීම පිළිබඳව දෘಢව සිටිය යුතුයි. අපගේ උදාරය ආරම්භ කළේ අප නොව දෙවියන් වහන්සේමයි. එබැවින් දෙවියන් වහන්සේගේ වචනය කියන්නේ උදාරයේ ස්වාමින් වහන්සේට අයත්ය. සහ අපගේ විශ්වාසයේ ආරම්භකයා හා නිමාවකරු ලෙස යේසුස් වහන්සේ හඳුන්වා දෙයි. දෙවියන් වහන්සේම අප තෝදාගත්තේ. ලෝකයේ පදනම තිබීමට පෙරද අපි උපන් නොමැති කලද දෙවියන් වහන්සේ අපි ඔහුගේ දරුවන් වීමට පෙර නිමිති කළාය. ඔහු අපිට පෙර නිමිති කළේ පමණක් නොව ඔහුම අපව කැඳවා තිබේ. එසේම ඔහු පෙර නිමිති කළ අය ඔවුන් ඔහු කැඳවා ඇත. ඔහු කැඳවා ඇති අය ඔවුන් ඔහු නිදහස් කළ ඇත. ඔහු නිදහස් කළ අය ඔවුන් ඔහු මහත් කළ අය. රෝමයෝ 8:30 කාලයේ පිරුණු විට දෙවියන් වහන්සේ අපව අඳුරෙන් ඔහුගේ අద్භූත ආලෝකයට කැඳවා ගත්තයි. එය සුසුදුසු වනුවෙන් හෝ අපගේ ජීවිතයේ සිදුවීමක් කරා විය හැකි. දෙවියන් වහන්සේ අපව කැඳවා ඇති බවත් මේ කැඳවීම ඔහුගෙන්ම එන බවත් සත්‍යයි. කෙසේ වෙතත් මේ සඳහා අපට ඉටු කළ යුතු කොටසක් තිබේ. එබැවින් ශාස්ත්‍රය කියන්නේ ඔබගේ කැඳවීම සහ තේරීම තහවුරු කර ගැනීමට උත්සාහශීලී වන්නේයි. උත්සාහශීලී වීම කියන්නේ කුමක්ද? ඒ කියන්නේ උනන්දුවෙන් ක්‍රියා කිරීම, ඉක්මනින් ක්‍රියාත්මක වීම සහ හැකි හැම උත්සාහයක්ම දැක්වීමයි. මම රැකගත්තා දැන් ස්වර්ගයේ නිශ්චිතයි කියලා පව්වෙහි ජීවත් වීමට කැඳවීමක් නොවේ. අපි දිව්‍යන් වහන්සේගේ කැඳවීමට සුදුසු ලෙස හැසිරෙන්න ඕනේ. මම විශ්වාස කරනවා කියලා පමණක් කියලා මේක තහවුරු කර නොහැක. ගසක් එය දැනෙන්නේහි පළතුරිල්ලි. පෙර වචනවලදී පේදුරුතුමා ලයිස්තුවක් දනා. එම නිසාම සම්පූර්ණ උත්සාහය දක්වමින් ඔබගේ විශ්වාසයට ගුණ එකතු කරන්න. ගුණයට දැනුම, දැනුමට ආත්ම සංයම, ආත්ම සංයමයට ධෛර්යය, ධෛර්යයට දේවභක්ති, දේවභක්තියට සහෝදර සෙනෙහස, සහෝදර සෙනෙහසට ආදරය එකතු කරන්න. දෙවනි පේතෘ පළමුවන කොටස 5-7 දක්වා. අපේ කැඳවීම තහවුරු වන්නේ අපි දෙවියන් වහන්සේගේ කැඳවීමට අනුගත වෙලා ශුද්ධියෙන් වර්ධනය වෙඩි පමණයි. ශුද්ධියෙන් වර්ධනය වීමට උත්සාහ කරන සහ දෙවියන් වහන්සේගේ කැඳවීමට යෝග්‍යව හැසිරෙන අයව සතුරා කම්පනයට ලක් කළ නොහැක. ලෝකයේ පව්වුන්ම ඇදගෙන යනොයිත. ඔබ කැඳවුවන් මාසේ ශුද්ධයෙක් බැවින් ඔබත් ඔබේ හැසිරීමේ සියල්ලෙන්ම ශුද්ධව සිටින්න. පළමුවන පේදුරු 1:15. පිළිසඳරයේ ස්වාමින් වහන්සේයෝ යේසුස් ක්‍රිස්තුගේ කරුණාව, පියාණන්ගේ ආදරය සහ පවිත්‍ර ආත්මයන්ගේ සංගමය ඔබ සමග වේවා. ආමෙන්.